Hallelujah. ජේසුස් පිහිටයි මම පාස්ටර් දයානි ජයසේකර the Redeemed Christian Church of God සභාව අපි මීට මාස කට කාලෙන් ඒ කියන්නේ මේ මාසේ පටන් ගැනීම කාලය තුල සභාවට උන්වහන්සේ පණිවිඩයක් දුන්නා. මේ දේශයේ මෙහෙම මහත් ව්‍යසනයක් සහ කළු වලාවල් ඇවිලා විශාල වර්ෂාවක් එන්ට යනවා කියලා අපි දෙසි දෙසට දැනුම් දුන්නා. ඒ වගේම 100 ගාණක් සෙනඟ දැනුම් දුන්නා. අපි දලුපද සභාව මීගමුව ඒ වගේම අපි මාරල සභාවට දැනුම් දුන්නා. ඒ වගේම එකම සුනාමියක් එනවා කියලා පණිවිඩයක් දුන්නා. අපි උන්වහන්සේට මොර ගැස්සුවා 2,20,00,000 සෙනඟ සිහි කරන්න කියලා. ස්වර්ග දෙවියන් වහන්සේට මොර ගැස්සුවා. ඒ දවසේ නම් මේ දක්වා අපි සභාව තුළ දනින් වැටලා කෑ ගහලා යාච්ඡා කරා. අඬලා යාච්ඡා කරා මධ්‍යම රාත්‍රියේ සිට උදෑසන තෙක් ආලියම් කාලේ මොර ගැස්සුවා. අදත් ඒ වගේම දෙසැම්බර් 31 දක්වාත් අපි මොර ගස්සන්න යනවා. උන්වහන්සේ කරුණාව තුළ සුනාමිය පස්සට හැරෙවුවා. දැන් උන්වහන්සේලා අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි දවසේ මේ පෝස්ට් එක දාන්නේ මොකද දෙවියන් වහන්සේගේම සෙනඟ ප්‍රොපේතරු නිදිද කියලා ඇහුවා. ඒ වගේම ප්‍රොපේතරු ඉන්නවද කියලා ඇහුවා. බොහෝ ලෙස කතා කරලා තිබුණා. උන්වහන්සේ කිව්වා මගේ අනාගත වාතුරුන් ඉදිරියේ කිසිවක් මම සංගවන්නේ නැහැ කියලා. ඒ වගේම උන්වහන්සේලා අපි ස්තුතිවන්ත වෙන සභාවට ඉදිරිදරව් කරලා තිබුණා. ඒ වගේම සෙනඟට අපි කියනවා ප්‍රේමෙන් එකමුතු වෙන්න කියලා. අපි උන්වහන්සේගේ සභාවක් වශයෙන් ජීවමාන දෙවියන් වහන්සේට මොර ගස්සන්ට උන එක්සිට් වෙලා අපි තමයි දෙවියන් වහන්සේගේ සෙනඟ ස්වර්ගීය දූතයන් එවන්ට ස්වර්ගීය කරුණාව ලැබෙන්න මොර ගස්සන උස්සෙනගක්. අපි යාචනා කරමු එක්සිට් වෙලා මේ කාලය තුළ කරුණාව එල්ලලා අපේ ජාතිය සිහි කරලා රට සිහි කරලා ආශිර්වාද කරන්න කියලා එක්සිට් වෙමු මේ කාලය තුළ. ඒ වගේම අපේ ජනතුමාට ඒ වගේම අපේ රාජ්‍ය පාලකයින්ට රාජ්‍ය නායකින්ට ත්‍රිවිධ හමුදාවට සුවය සඳහා වැඩ කරන සියලු අයට දේව කරුණාව ලැබෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම අපි මේ දේශේ බාර කරන ස්වාමීන් වහන්සේගේ දෑතට අපි ස්තුති කරන ස්වාමීන් අපේ ජීවිතුන්ගේ දේශේ තබා තිබෙනවා. වැළපෙන සියල්ලන් සනසන්ට උන්වහන්සේක මේ ගාවිනා කාලයක් අපි දකිනවා ශුද්ධ බයිබලයේ මතෙවුස් සුභාරංචි 24 ඒක දැනගෙනම අපි උන්වහන්සේ රුද්ධව සරදම් කරන්නට උච්චම් කරන්නට අවශ්‍ය නැහැ. සභාව ප්‍රේමයෙන් එක්සිත් යාචනා කරමු. අපි දවන්වහන්සේ බාර කරමු දේශය. ස්වාමීන් දේශයට සමාදාන දෙන්න අපේ රට දේශය සිහි කරමින් ආශිර්වාද කරන්න. ඔබගේ ප්‍රාර්ථනාව ඔබගේ කරුණාව ඔබගේ සැපීම ආශිර්වාදය මේ දේශෙම තබන්න කියලා අපි ඉල්ලනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි යාචනා කරන අතර හැම කෙනෙකුටම ජේසුස් පිහිටයි. ජේසුස් පිහිටයි.